අයිබෝවන් සුන්දර දවසක් වේවා මේ වීඩියෝ බලන ඔයාලා හැමෝටම. ගණනින් බැලුවාම වර්ග 2500කට වඩා වැඩි පතොක් නැත්නම් කැක්ටස් වර්ග තියෙනවා. ඒ වගේම අපි අලංකාරයට පොට්ටුවල වගා කරන පතොක් වර්ග වගේම අඩි 50ක් පමණ උස යෝධ පතොක් වර්ගයක් තියෙනවා කියලා ඔයාලා දැනගෙන හිටියද? ඉතින් අද අපි කතා කරමු ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් වගේම අවුට්ඩෝර් ප්ලාන්ට් එකක් විදියට වගා කරන පතොක් වර්ග ගැන. පතොක් වර්ග ගැන කතා කරද්දී අලංකාර මල් පිපෙන පතොක් වර්ග වගේම මල් නොපිපෙන පතොක් වර්ගයක් තියෙනවා. ඒ වගේම සමහර පතොක් ජලය නොමැතිවම ජීවි බව ආරක්ෂාත් කරගන්නවා. නමුත් අපි අලංකාරයට හදන පතොක් විශේෂ වලට ජලය යෙදිය යුතු වන්නේ ජලය පස්මාදි තුළ නොමැතිව විට පමණයි. බටහිර ඇමරිකානෝ වගේම බටහිර ඉන්දිය ගෝත්‍රිකයෝ ඇතැම් පතොක් විශේෂ ව්‍යංජනයක් විදියට ආහාරයට ගන්නවලු. ඒ වගේම බොහොමයක් පතොක් වල හටගන්නා ගෙඩිය අලතුරක් විදියටත් ආහාරයට ගන්නවලු. ඉතින් ඔයාලා නොදැන ආහාරයට නොගන්න කියලත් විශේෂයෙන්ම මේ වෙලාවේදී මතක් කරන්නට ඕන. නඩත්තු අවම හරිය පහසුවෙන් වගා කළ හැකි වාණිජමය වටිනාකමක් හිමි මේ කැක්ටස් වර්ග නැත්නම් පතොක් වර්ග වගා කිරීම හරියම පහසුයි. ඒ වගේම සකියුලන්ට් ප්ලාන්ට් කියන්නේ පතොක් වලටම විශේෂ වූ ප්‍රභේදයක්. ඉතින් අද මම නම් මේ වර්ග දෙකම යොදාගෙන තමයි එකම පොට් එක වගා කරන්නට යන්නේ. මුලින්ම කැක්ටස් වගා කිරීමේදී හොඳින් වැඩුණු ශාකයක් තෝරගන්නට ඕන. ගොඩක් අය කරන වැරදි දෙයක් තමයි කැක්ටස් පැලයක් මිලදී ගත් වහාම නිවසට ගෙනවිත් බඳුන් ගත කිරීම. කිසිම දවසක ඒ දේ කරන්න එපා. කැක්ටස් පැලයක් මිලදී අරගෙන නිවසට ගෙනාව වහාම ඍජු හිරු එළියට නිරාවරණය කිරීම, ඒ දවසේම නැවත බඳුන් ගත කිරීම, වැසි ජලයට තැමීමට සැලැස්වීම නොකළ යුතුමයි. මිලදී ගත් පැලයේ පස්මාද්‍ය වියලනා නම් පමණක් සාමාන්‍ය ජලයේ සැපයීම පමණක් සිදු කරන්න. ඒ වගේම සමහර පතොක් වර්ගවල පිහිටා තිබෙන කටු විෂ සහිත කටු වීමටත් පුළුවන්. කසනසුළු බෝවක් සහිත වීමටත් පුළුවන්. ඒ නිසා පුංචි ළමයි ඔයාලගේ නිවස තුලත් ඉන්නවා නම් සැලකිලිමත් විය යුතුමයි මේ කැක්ටස් වගා කරනවා නම්. සිටුවීමට කිසිම විටක මතු පිටපස් යොදා ගන්නට එපා. මොකද හොඳින් ජලයේ ගලා යන පස්මාදයක් සකසා ගැනීම තුළින් පැලයේ වර්ධනය වගේම දිලීර හානිය අවම වීමත් පැලයේ අකාලේ මිය යාම නැති කර ගන්නටත් ඔයාලට පුළුවන්. ඒ වගේම කියන්නට ඕන විශේෂම කරුණ තමයි ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදියට නිවස තුළ නිදන කාමරේ තියානට සුදුසුම ප්ලාන්ට් එකක් තමයි කැක්ටස් කියලා කියන්නේ. මොකද රාත්‍රී කාලයේදී ඔක්සිජන් මුදා හැදෙන නිසා. හොඳයි, දැන් අපි බලමු මේ අඩුපාඩු මග අරගෙන කැක්ටස් පැලයක් වගේම ඒ අතරින් වගා කරන්න පුළුවන් සකියුලන්ට් ප්ලාන්ට් වගා කරන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම පස්මාද ගැන කතා කරන්නම ඕන. ඉතින් ඒ සඳහා ගංගාවැලි කොටස් 4කට කොම්පෝස් කොටස් එකක් වගේම කරදාය කොටස් එකක් මම යොදාගත්තා. අතු පිටපස් නයි යොදා ගන්න එපා. ඔන්න මම ආයෙත් කිව්වා. හොඳයි, මේ ශාක සියල්ල හිටව ගන්න අපි දැන් බලමු මගේ ළඟ තියෙන කැක්ටස් වර්ග වගේම ඉරදී ගත්ත කැක්ටස් වර්ග සකියුලන්ට් ප්ලාන්ට් මොනවද කියලා. මේ ඔයාලා දකින්නේ ග්‍රවුන්ඩ් කැක්ටස් එකක්. මේ පතොක් වර්ගයේ සමතලා බිමක ඉතා ඉක්මනින් වැවෙනවා. මේ වර්ගයේ පමණක් 60ක් වැනි ගැඹුරු අඩු පොට් එකක වගා කළාම මාරම ලස්සනක් තියෙන්නේ. මෙන්න මේ වර්ගයන් සෑහෙන කාලයක ඉඳලම මගේ ළඟ තියෙන වර්ගයක්. පුංචි මෙරුන් කල මලක් හට ගන්නවා. මේ තියෙන්නේ මම මිලදී ගත්තේ සකියුලන්ට් ප්ලාන්ට් වර්ග. මෙන්න මේ ප්ලාන්ට් එක හැංගින් විදිහට නැත්නම් එල්ලා වැටෙන වගා කළාම මාරම ලස්සනක් තියෙන්නේ. මෙන්න මේ වර්ගයේ නම් මම දැක්කමයි හරිම ලස්සන රටාවක් තියෙන කැක්ටස් වර්ගයක්. බලන්නකො ලස්සන. මෙන්න මේ වර්ගයත් හැමදාම දකින කැක්ටස් වලට සාපේක්ෂව අන්කොමන් වර්ගයක්. හැමෝම කැක්ටස් වගා කරන්නේ එක පැලයක් එක පොට් එකක වුණාට මම අද මේ සියල්ල වගා කරන්නේ තනි පොට් එකක. හරි, දැන් එන්නකෝ මේ කැක්ටස් බබාලා ටික පොට් එකේ හදන්න. මුලින්ම ජලයේ නොරඳන මම කියපු පස්මාදය කලවම් කරලා සකස ගන්න ඕන. ඊන් පස්සේ එකින් එක අපි හිටව ගනිමුකෝ. ඔන්න ඉතින් පැටවු දෙන්නත් මට උදව් කළා. ඒ කොහොමද කියලා ඉස්සරහට බලමු. කැක්ටස් නැවත බඳුන්ගත කිරීමේදී සැලකිලිමත් විය
විය යුතුම වන්නේ මුල් වලට හානි නොවීම වගේම කඳ කොටස පසට යට නොකිරීමටයි. මුල් වලට පමණක් පස හා සම්බන්ධ වෙන්න දෙන්නකෝ. පැලේ තියෙන්න ඕන ඒ කියන්නේ පසට ඉහළින්. මගේ ළඟ තිබුණු හැඟින් කැක්ටස් වර්ගයනුත් මම පැල කීපයක් ඔන්න එකතු කරගත්තා. ඊට පස්සේ මට හිතුණා ටව් දෙන්නට කියලා මෂ්රූම් හවුස් දෙකක් පෙයින්ට් කරගන්න. ලස්සනයි නේද? මේ සඳහා මම යොදාගත්තේ පුංචි ගල් කැබලි කීපයක්. ටව් දෙන්න යවමට පෙයින්ට් කරලා දුන්නේ මගේ ෆැබ්‍රික් පේන්ට්ස් වලින්. පස්සේ යාළුවත් කැක්ටස් පැල අතරින් මෙහෙම තියලා හැඩ බැලුවා. කැක්ටස් කියන්නේ 100% සූර්යාලෝකය ප්‍රිය කරන ශාකයක් වුණාට මෙයාලට වැහි ජලය නම් ගුණ නැහැ. ඒ වගේම ඔයාලා මේ මම පෙන්වනවා වගේ කැක්ටස් වගේම සකියුලන්ට් ප්ලාන්ට් මතු පිට මේ විදියට තෙමන්න එපා. මේ පැල මං හිටවද්දි පත්‍ර අතරින් පතර පස් වැටුණා. ඒවා ක්ලීන් කරගන්න තමයි මම මේ විදියට ජලය ස්ප්‍රේ කළේ. ඊට පස්සේ මම මේ සියලු පත්‍රවල තෙත ගතිය ටිෂු එකකින් තෙත මාත්තු කළා. ඔයාලා පැල හිටවද්දි පත්‍ර අතරින් පතර පස් වැටුණා නම් පින්සලක් වැනි දෙයකින් පිහ දාලා ඉවත් කරගන්න කියලා මම මේ වෙලාවේ මතක් කරනවා. ඔයාලට දැන් හිතෙන්න පුළුවන් ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදියට ටිවස් තුල තිබ්බාම දූවිලි තැම්පත් වෙලා අවලස්සන වෙනවා නෙමේ කැක්ටස් කියලා. සහිත කටු නැති කැක්ටස් වගේම සකියුලන්ට් ප්ලාන්ට් අවශ්‍යම නම් හොඳින් වතුර මිරිකා ඉවත් කරපු ටිෂු කඩදාසියකින් හරි කපුරෙදි කැබැල්ලකින් හරි පිහ දාන්නට ඔයාලට පුළුවන්. එළියට නිරාවරණය කරන්න. ඇසට නොපෙනෙන තැනක තෙතක් තියෙනවා නම් වියලිලා යන්න. වැසි දිනයක නම් පොඩි වෙලාවක් ෆෑන් එක ඔන් කරලා ඒ ළඟින් මද වෙලාවක් තියලා ගන්න පුළුවන්. මොකුත්ම වෙන්නේ නැහැ. මේක පුංචි ටිප් එකක්. මං කියවනේ මේ කැක්ටස් වර්ග තද අවුව ප්‍රිය කරන්න කියලා. ඒ නිසා නිවස තුල ජනෙල් කවුලුවක් අසලට කදිමට ගැලපෙන මෙයාව සතියකට වරක්වත් සූර්යාලෝකයට නිරාවරණය කරන්න ඕන. වැහි ජලයේ තෙමෙන්න නම් දෙන්න එපා. මොකද පත්‍ර අතර වගේම මාධ්‍යයේ වැඩිපුර ජලය රැඳිලා තිබුණොත් පැල කුණු වෙන්නට පුළුවන්. ජලය දැමීම ගැන කතා කිරීමේදී සතියකට දෙවතාවක් පමණ ජලය දැමීමට කල්පනාකාරී වෙන්න. කෙටියෙන්ම කියනවා නම් පස්මාදිය ෆින්ගර් ටෙස්ට් එකක් කරලා පසේ තෙතමනේ නැතිව වියල්නා නම් පමණක් ජලය යෙදීම ප්‍රමාණවත්. පොහොර ගැන කතා කිරීමේදී ඔස්මොකට් පොහොර යොදා ගන්න පුළුවන්. යොදන්න ඕන N+ පොහොර. මල් පිපෙන කැක්ටස් වර්ග වලට නම් පැල වැඩුණු පසු K+ යොදන්න පුළුවන්. ඔස්මොකට් ගැන කතා කරලා තියෙන වීඩියෝ එක මගින් වැඩිදුර විස්තර ඔයාලට දැනගන්නත් පුළුවන්. මේ තියෙන්නේ වීඩියෝ එක. මම ඒ වීඩියෝයේ ලින්ක් එකත් පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඔන්න ගොඩක් දේවල් කතා කරන ගමන් පුංචි ඉල්ලීම. අද මගේ channel එකත් එක්ක එකතු වෙන කෙනෙක් නම් පහළ තියෙන මේ subscribe කළු පාටේ බටන් එක ක්ලික් කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම මේ වීඩියෝ ප්‍රයෝජනවත් කියලා හිතන කෙනෙකුට share කරලා පුංචි like එකකුත් දාගෙනම යන්න. දකින මේ වීඩියෝ එක ගැන පුංචි කමෙන්ටුවක් දාගෙන යන්නත් කියලා ආදරයෙන් මතක් කරනවා. පොහොර ගැනනේ කතා කරේ. යාරමිලා වැනි කැට පොහොර වුණා දමන්නට පුළුවන්. නමුත් මාංශල කඳක් ඇති නිසා අර කොටස පස හා සම්බන්ධ වී ඇති නිසා පොහොර ප්‍රමාණය වැඩි වුණොත් එහෙම පත්‍රවල වගේම කඳ ආසන්නයේ ස්පර්ශ වීමකට ලක් වුණොත් පැල මැරෙන්නට පුළුවන්. ඒ නිසා පැලවල ස්පර්ශ වුණත් හානියක් නැති ඔස්මොකට් තමයි මම නම් කැක්ටස් වර්ග වලට වගේම සකියුලන්ට් ප්ලාන්ට් වලට නිර්දේශ කරන්නේ. ඉතින් අදම මේ අරම පොදුම කැක්ටස් පැලයක් අරගෙන ගිහිල්ලා ඔයාලගේ නිවසත් හැඩ කරගන්න කියලා ඉල්ලන ගමන් ඔන්න යන්න වෙලාව ඇවිදින්. ඉතින් ආයෙත් ගිහින් එනකල් ඔයාලගේ පුංචි පැටව් එක්ක සතුටෙන් පරිස්සමින් ආදරෙන් ඉන්න. එහෙනම් ගිහින් එන්නම්.